හැමදෙනාටම සුබ දවසක්. අපි දැන් මේ ඉන්නේ මාලිගාවිල දඹේගොඩ විහාර සංකීර්ණය ළඟ. ඉතින් ඔයාලා හැමෝම අහලා තියෙනවා මාලිගාවිල බුදු පිළිමය ගැන. ඉතින් මමත් මේ ස්ථානයට ආව බලන්න. ඒ ආවහම මම දැක්ක බලන්න මේ මල් ආසනයක් හදලා තියෙනවා. ඇත්තටම මේක කළුගල් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම ගල් කටාරම් නිර්මාණය කරලා තියෙනවා. ඒවා ඊටමත් පෞරාණික වටිනාකමකින් යුතු දේවල්. ඒ වගේම මේ පිළිම වහන්සේ ළඟට යන්න අවස්ථාවේ මම දැක්ක මේ පඩිපොල් සියල්ලම හදලා තියෙන කළුගල් වලින් නිර්මාණය කරලා. ඉතින් අපි මේ ගැන හොයලා බලපුවාම මේ මාලිගාවිල බුදු පිළිමය මහා වංශයට අනුව කිස්වස්ස 7 වන සියවසේ රුහුණේ විසූ අග්බෝධි කුමරු කනගම ග්‍රාමයේ පද්මා විහාරයේදී කළ බුදු පිළිමය තමයි මේ මාලිගා විල බුදු පිළිමය වශයෙන් හඳුන්වාගෙන තිබෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා සුන්දර පරිසරයක් ඔක්කම්පිටිය ප්‍රදේශයේ මාලිගාවිල ග්‍රාමයේ තමයි මේ බුදු පිළිම නෙලලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් මම ආරාධනා කරනවා මේ ලස්සන වටිනාකමකින් යුතු